නකොට රෙක් කැම්පස් එකම තෝරගන්න හේතු වුණා. ෆස්ට් ඉයර් එකේදී කතා කරලා ෆස්ට් ඉයර් එකේදී සපෝට් එක දීලා අතාරන විදියක් නෙමෙයි. ඊළඟ දවසේම මට මතකයි රෙක් කැම්පස් එකේ අපේ ડોක්ටර් ලසන්ත කතා කරනවා මේ පාර ERPM එක්සෑම් එක උදාහරණයක් විදිහට ගත්තා. කොට එහෙදි ගියාට පස්සේ මොකක්ද හම්බෙච්ච අත්දැකීම? කොයි වගේ පිළිගැනීමක්ද හම්බුනේ? ෆොරින් යුනිවර්සිටි එකට යන්නේ මේවට ගියාම රැක් කරනවද දන්නේ නැහැ. එක්සෑම් එක පාස් වෙන්නේ 140 ගණනක් වගේ. ලංකාව මිස් වෙන ගතිය අනිවාර්යයෙන් ඒක නිකන් අර ඔෆිෂියල්ස්ලා නෙවෙයි ඇත්තටම කිව්වොත්. හැම දෙනාම ආදරෙන් පිළිගන්නවා. මම හිතන්නේ ජීවිතයේ ඔයගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ අපි ඉස්සරහට යනකොට අපිට ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා, අපිට අභියෝග එනවා, මේ වගේ ගොඩාක් දේවල් අපේ ජීවිතේ එනවා. සහ අපි ශිෂ්‍යෙක් විදිහට ඉන්න කාලෙදී අපේ දෙමව්පියෝ කැප වෙන්නේ, දෙමව්පියෝ අපිට දේවල් උගන්වන්නේ, අපිව ඉස්සරහට යවන්න. සහ ගොඩාක් දෙමව්පියන්ගේ තියෙන බලාපොරොත්තුවක් තමයි මගේ දුව ડોක්ටර් කෙනෙක් කරනවා, මගේ පුතාව ડોක්ටර් කෙනෙක් කරනවා, ඉංජිනේර් කෙනෙක් කරනවා, මේ වගේ ගොඩාක් දේවල් ලෝයර් කෙනෙක් කරනවා. මේ වගේ සමාජයේ උඩ තැනක තියන්න තමයි අපේ දෙමව්පියෝ කැමති වෙන්නේ. ඉතින් ડોක්ටර් කියන මාතෘකාව, වෛද්‍යවරයෙක් කියන මාතෘකාව ගත්තහම මේක ගොඩාක් වෙලාවට ගොඩාක් සමාජයේ පිළිගැනීමට ලක් වෙන හරිම වැදගත් සහ හරිම වටින වෘත්තියක් තමයි වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ. ඉතින් වෛද්‍යවරයෙක් වෙනවා කියන එක ගොඩාක් ලොකු හීනයක්. ඒකට මේ හීනයට ළඟා වෙන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ, මොනවද තව තියෙන මොන වගේ දේවල්ද අපි වටේ තියෙන්නේ. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වෛද්‍ය උපේන්ද්‍ර සෞම්‍යජිත් අධිකාරී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මොකද අද අපි ડોක්ටර්ම මේකට ගන්න හේතුව ડોක්ටර් ගොඩාක් කියන්නේ ලංකාවේ අධ්‍යාපනය ලැබලා එතකොට විදේශ රටක වෛද්‍ය අධ්‍යාපනය ලැබලා අද වෙනකොට ලංකාවට ඇවිල්ලා ඉන්නවා. සහ ඒ ડોක්ටර්ගේ අත්දැකීම්, ડોක්ටර්ගේ තිබිච්ච අභියෝග, මේ වගේ ගොඩාක් දේවල් අද අපිට කතා කරන්න අවස්ථාව හම්බ වෙලා තිනවා. එතකොට මම ડોක්ටර්ගේ මුලින්ම සරල ප්‍රශ්නකින් පටන් ගන්න කැමතියි. ડોක්ටර් දැන් කියන්නේ විදේශ වෛද්‍ය අධ්‍යාපනයක් හදාරන්න යනකොට රෙක් කැම්පස් එකම තෝරගන්න හේතු වුණේ ඇයි කියන එක? රෙක් කැම්පස් එකම තෝරගන්න ඇත්තටම මුලින්ම හේතු වුණේ තනිෂක මගේ යාළුවෝ කීප දෙනෙක් ගිහිල්ලා හිටියා රෙක් කැම්පස් එකට. එයාලා කිව්වා රෙක් කැම්පස් එකෙන් ගොඩක් සපෝටිව් විදිහට උදව් කරනවා. ඒ වගේම මේක එක යාළුවෙක් විතරනේ මට ගොඩක් අයින් අහන්න ලැබිච්ච දෙයක්. ඉතින් ඒ දේවලුත් එක්ක ඊට පස්සේ ඒ යුනිවර්සිටිස් වලින් ගියපු සීනියර්ස් ලගෙන් අහන්න දකින්න ලැබුණ දේවල් ඒ හැම දෙයක් එක්කම තමයි රෙක් කැම්පස් එක තෝරගන්න මම නම් පෙළඹුණේ. හැබැයි අතරම කිව්වොත් එහෙම දැන් කෙනෙක් සලකලා බලනවා නම් එයාලට ගොඩක් තියෙනවා සාධක තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ වෙද්දී අපේ රෙක් කැම්පස් එකම සිලෙක්ට් කරලා තියෙනවා අපේ ග්‍රොත්නර් ස්ටේට් එකේ. මම ගියපු යුනිවර්සිටි ග්‍රොත්නර් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ ඔෆිෂියල් ඔෆිස් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් සෙන්ටර් විදිහට. ඒ වගේම තමයි අපි ගියපු කාලේ වගේ නෙමෙයි මේ වෙද්දී ලංකාවේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් වගේ ඉන්න යුනිවර්සිටි එකක් තමයි ග්‍රොත්නර් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එක. ඒ වගේම එතන තියෙන ස්ටුඩන්ට් කමියුනිටි එක, ඒ වගේම පේරන්ට්ස් කමියුනිටි එකක්, ඒ වගේ ගොඩාක් තියෙනවා සාධක තෝරගන්න. ඊට අමතරව මේ ළඟදිම රේසන් එකක් ඉදිරියට ගත්තොත් එහෙම මේ පාර ERPM එක්සෑම් එක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ERPM එක්සෑම් එකේ ග්‍රොත්නර් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ පාස් වෙලා ඉන්න ශිෂ්‍යයෝ අතරම කිව්වොත් එහෙම ග්‍රොත්නර් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකෙන් ඒ කියන්නේ ERPM පාස් වෙච්ච ළමයි 5 දෙනෙක් ගත්තොත් එතනින් එක්කෙනෙක්ටත් වඩා අනිවාර්යයෙන්ම ග්‍රොත්නර් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ ඒ කියන්නේ විශ්වවිද්‍යාල 55කින් විදේශ විශ්වවිද්‍යාල හදාරන්න ලංකාවේ ළමයි යනවා. ළමයි 1000කට ආසන්න සංඛ්‍යාවක් ERPM විභාගයකට එක අවුරුද්දකට මුහුණ දෙනවා. ඉතින් ERPM එක්සෑම් එක පාස් වෙන්නේ 140 ගණනක් වගේ. එතනින් මේ පාස් වෙච්ච කණ්ඩායමෙන් පහෙන් එකකටත් වඩා ග්‍රොත්නර් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි ඒ ග්‍රොත්නර් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ ඉන්නවා ආසන්න 137ක් මගේ මතකේ හරිනම් ග්‍රොත්නර් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකෙන් මේ පාර ERPM පාස් වෙලා ඉන්ටර්න්ෂිප් එකට සිලෙක්ට් වෙච්ච ඒ කණ්ඩායමෙනුත් බහුතරයක් දෙනා රෙක් කැම්පස් එකෙන් තමයි විදේශ අධ්‍යාපනය සඳහා යොමු වෙලා තියෙන්නේ. ඉතින් රෙක් කැම්පස් එක ෆස්ට් එකේ විතරක් නෙමෙයි throughout whole journey after the graduation as well ලොකු සපෝට් එකක් ළමයින්ට දෙනවා. ඉතින් මේවා සාධක විදිහට දකිද්දී දැන්ගෙන කෙනෙක්ට මට වඩා 1000ක් හේතු තියෙනවා අනිවාර්යයෙන්ම රෙක් කැම්පස් එක තෝරගන්න. දැන් ડોක්ටර් කිව්වා වගේ ડોක්ටර් අතන බෙලරුස් වල අධ්‍යාපනය ලැබුවේ. එතකොට බෙලරුස් යන්න කලින් එතකොට පිටත් වීමට කලින් කොහොමද සූදානම් වුනේ සහ ඒකෙදි ඒ අර දැන් ප්‍රී ඩිපාර්චර් එකේදී කියන්නේ පිටත් වෙන කලින් හම්බෙච්ච උපදෙස් මොනවද? ඇත්තටම කිව්වොත්
මං හිතනවා අපි ඒජන්සිකෙන් ගිය නැත්තම් එහෙම නැත්තම් මොකක් හරි අපිට සපෝටිව් නැති ඒජන්සිකෙන් ගියා නම් එහෙම අපිට ඒ කාලේ ගොඩාක් විසි කාලයක් යන්න තිබ්බා. ඇත්තම කිව්වොත් අපේ දැන් අපි රෙක් කැම්පස් එකට ගියාම රෙක් කැම්පස් එකේ අපිට තිබ්බා ඒ කාලේ ඇනටොමි ක්ලාසස් ඊට පස්සේ රෂියන් ක්ලාසස් වගේ දේවල් ඒ කාලේ නම පැවතුණා. මම හිතා තාමත් ඊට වඩා තවත් ක්ලාසස් තියෙනවා. ඉතින් දැන් එන කට්ටියට තවත් හොඳ විදිහට ෆස්ට් එකට ලෑස්තිලා යන්න පුළුවන්. ඉතින් ඒ කාලේ අපි කොහොම කරන්නේ අපේ හිටියා අපේ ක්ලාස් එකට එන යාළුවෝ කට්ටිය මුළු ක්ලාස් එකේම කට්ටිය එකට එකතු වෙලා ඒ කාලේ අපි ට්‍රිප් ගියා. හිතන්න අපිට කොච්චර විදිහට අර එච්චර ෆ්‍රීඩම් එකක් ඔළුවේ තිබ්බා. අපිට අර වැඩ මොනවද බලන්න තිබුණේ නැහැ, මොනවද ට්‍රාන්ස්ලේෂන් අනම්මන. අතර මොකුත් බලන්න තිබුණේ නැහැ. ඔක්කොම ටික රෙක් එකෙන් කරා. ඒක හින්දා අපි දන්නේ ඕකේ. අපි ගිහිල්ලා A-level certificate වල ට්‍රාන්ස්ලේෂන් A-level certificate එක කලෙක්ට් කරන්න යන්න වුණා. ඊට පස්සේ අපි ඔය යන්න බඩුමුට්ටුව නම් මනන් ගන්න වුණා. ඒ අරන්න ඉතුරු ඔක්කොම රෙක් කැම්පස් එකේ ඇත්තටම කරේ එහෙම ලොකු දෙයක් අපිට ඉතුරු වෙලා තිබ්බේ නැහැ ඩිපාර්චර් එකට කලින් කරන්න ඇත්තටම. එතකොට ડોක්ටර් ජීවිතේ පළවෙනි වතාවට තමයි බෙලරුස් වගේ රටකට යන්නේ. එතකොට එහෙදි ගියාට පස්සේ මොකක්ද හම්බෙච්ච අත්දැකීම? කොයි වගේ පිළිගැනීමක්ද හම්බුනේ? ඇත්තටම කිව්වොත් එහෙම මේ අපි මගේ ඇත්තටම මම පෞද්ගලිකව මගේ ගැන කියන්නේ මම ඒ කාලේදී අහලා තිබුණා ලංකාවේ කැම්පස් වල තියෙන රැග් එක නම් මම ගැන. ඉතින් මගෙත් නිකන් සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් ගැන මටත් හිතලා තිබ්බා අපි දැන් ෆොරේන් යුනිවර්සිටි එකට යන්නේ මේ වගේ එකම රැග් කරනවා දැන් ඔය වගේ කතා තියෙනවානේ. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මාර සපෝට් එකක් හම්බ වුණා. එහෙට ගිය වෙලාවේ ඉඳන් ඉවන්නේ අද්දි පවා අපිට සීනියර්ස්ලා රෙක් එකෙන් හැම ලොකු සපෝට් එකක් හම්බ වුණා හැම වෙලාවකම. ඒකේ රෙජිස්ටර් වෙලා ඒ හැම දෙයක්ම වෙනවා. ඊවන් පළවෙනි දවසේ ගියායින් පස්සේ අපිට අර කැම බීම ගැනවත් වද වෙන දෙයක් තිබෙන්නේ නැහැ. අපේ සීනියර්ස්ලා අපි වෙනුවෙන් රැග් වෙලා එයාලා මේ කැම බීම නම් මනම් ලෑස්ති කරලා තිබ්බා අපිට පළවෙනි දවසේ ඊළඟ දවසේ කොහොමද කැම බීම ලෑස්ති කරලා අපිට බඩු ගන්න යන්න නම් මනම් හැමතැනටම යාළගේ කාලේ වැය කරලා අපිත් එක්ක ඇවිල්ලා ඊට පස්සේ මෙඩිකල් සනම්මනන් කියලා පළවෙනි දවස්වල ගියාම ගොඩාක් වැඩ තියෙනවා. ඒ හැම දෙයකටම සීනියර්ස්ලා සපෝටිව් වුණා. රෙක් කැම්පස් එකේ දිමාසර්ගේ කියලා අපිත් එක්කම ඉන්න ඒ කියන්නේ එහෙට ගියාම ඉන්න හොඳම යාළුවෝ දෙන්නෙක් වගේ ඔෆිෂියල්ස්ලා නෙවෙයි ඇත්තටම. ඒ කියන්නේ එයාලා යාළුවෝ වගේ ඇත්තටම. ඉතින් දිමාසර්ගේ දෙන්න ඉතින් නැත්නම් අපි දිමාසර්ගේ සර් කියන දිමාසර්ගේ කියලා අපිත් කතා කරන්නේ ඇත්තටම එයාලා ගොඩාක් සපෝටිව්. ඇත්තටම කිව්වොත් අර හැම ළමෙක්ටම ගොඩක් සපෝටිව් මට කියනවනම් ගොඩක් දේවල් කියනවා. මම දැකලා තියෙනවා අපේ ළමයි සමහරලාට ඉන්ජර්ඩ් වෙලා ඉන්නවා. ඒ ළමයින්ව දිමාලා සමහරලාට බලන්න එනවා. බලන්න ඇවිල්ලා අර තුවාල වෙලා තියෙන ඒවට දිමා බේත් දානවා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ කාටවත් පේන්න නෙමෙයි. මම දැකලා තියෙනවා දිමා තුවාල වලට බේත් දානවා අර තමන්ගේම ළමෙක් වගේ හැංගීම. ඒ කියන්නේ එච්චරටම සපෝටිව් දෙන්නෙක් දිමාසර්ගේ කියන්නේ යාලා ගොඩක් සපෝටිව් වුණා. සීනියර්ස්ලාගේ ලොකු සපෝට් එකක් තිබ්බා. ඉතින් ඇත්තටම කිව්වොත් අර මට සැකේ තිබ්බේ අපිවත් රැක් කරනවත් දන්නේ නැහැ කියන එක. හැබැයි මම ඇත්තටම දැක්කේ අනිත් හැමෝම රැක් ගුණා අපි වෙනුවෙන් අර ලොකු වෙල්කම් එකක් දෙන්න. ඒකට අදටත් මම ස්තුතිවන්ත වෙනවා සහ ඒ මෙමරි එක ඇත්තටම වටිනවා. ඔය වගේම දැන් ડોක්ටර් ගැන කතා කරොත් එහෙම ડોක්ටර් ඇක්ටිව් ස්ටුඩන්ට් කෙනෙක්. කියන්නේ යුනිවර්සිටි එකේදී කියන්නේ විශ්වවිද්‍යාලයේදී ගොඩක් දේවල් වලට සහභාගී වෙච්ච කෙනෙක් සහ හොඳින් අධ්‍යාපන කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම ડોක්ටර් ග්‍රොත්නෝ ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ ස්ටඩීස් කරන කාලේ ස්ටුඩන්ට් යුනියන් ප්‍රෙසිඩන්ට් වෙලා ඉඳලා තිබුණා සහ ගොඩාක් දේවල් කරලා තිබුණා. ගොඩාක් ඉවෙන්ට්ස් තිබිලා තිබුණා. ඒකට ඒකෙදී ඒ ගත්ත අත්දැකීම කොහොමද සහ රෙක් කැම්පස් එකෙන් ඒ ඉවෙන්ට්ස් වලට ඒ දේවල් වලට හම්බෙච්ච සපෝට් එක කොහොමද? ඔව් මම හිතනවා අර යුනියන් එකේ ප්‍රෙසිඩන්සිය තිබ්බ එකත් එක්ක මට ඒක ගැන සම්පූර්ණ විව් එකක් තියෙනවා. කොහොමද මේවට සපෝට් එක දෙන්නේ, කොහොමද මේ වගේ ඉවෙන්ට්ස් රන් වෙන්නේ, හැම දෙයක් ගැනම. ඉතින් ඇත්තටම කිව්වොත් අපේ යුනිවර්සිටි එකට ඒජන්සිස් කිහිපයකින්ම ළමයි වෙනවා. හැබැයි ඉවෙන්ට්ස් ගත්තොත් 99.9%ටම සපෝට් එක දෙන්නේ රෙක් එකෙන්. සම්පූර්ණ ඒ කියන්නේ උදාහරණයක් විදිහට කියන්න මට මතකයි මම ප්‍රෙසිඩන්සියට ආවයින් පස්සේ ඊළඟ දවසේ මට මතකයි රෙක් කැම්පස් එකේ අපේ ඩොක්ටර් ලසන්ත කතා කරලා කියනවා උපේන්ද්‍ර තව මොනවද අපේ ළමයින්ට මොනවද මේ ඉවෙන්ට් වලදී මොනවද සපෝට් කරන්න තියෙනවද මොන ඊට පස්සේ ඇත්තම කිව්වොත් යුනිවර්සිටි වගේ ඉවෙන්ට් එකකට ඩොක්ටර් ලසන්තට කතා කරන්න විතරයි තිබ්බේ අපිට. ඩොක්ටර් ලසන්ත රෙක් කැම්පස් එකත් එක්ක එකතු වෙලා ඒ සම්පූර්ණ
ඉවෙන්ට්ස් ළමයි වෙනුවෙන් කරන්න තියෙන දේවල් ඒ හැම දෙයක්ම වගේ කරා. ඇත්තටම කිව්වොත් මම දැක්කේ නැහැ එහෙම සපෝට් එකක් වෙන කිසිම ඒජන්සි එකකින්. ඇත්තටම කිව්වොත් යුනිවර්සිටි එකේ අවුරුද්දක් ගත්තාම ඉවෙන්ට්ස් ලොකු ගාණක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකෙත් පේනවා ඇති අපි කොහොමද ඒ කියන්නේ ළමයි වැඩිම වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න ෆොරෙන් විශ්වවිද්‍යාලයක් වුණාම කොහොමද කොච්චර අපේ කල්චර් එක පෙන්වන්න හදනවද අනිත් රටට අපිට කොච්චර ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවද කියන එක. ඉතින් ඒ හැම දෙයක් එක්කම එකකින් හම්බ වෙච්ච සපෝට් එක කියලා නිම කරන්න බෑ. මම හිතන්නේ ඔයාලට හොයාගන්න පුළුවන් ගයි මේ රෙක් channel එකේම තව වීඩියෝ එකක් ඇති මම ඒ කාලේ ස්ටුඩන්ට් ප්‍රෙසිඩන්ට් ඉද්දි කරපු වීඩියෝ එකක්. ඉතින් අද මේ අවුරුදු හරියටම කිව්වොත් අවුරුදු 3-4කට වගේ පස්සේ ඇත්තටම කිව්වොත් ඒ වීඩියෝ එකේ මගෙත් එක්ක ඉන්ටර්වියු කරන ළමයා දැන් වෙද්දි ස්ටුඩන්ට් ප්‍රෙසිඩන්ට් කෙනෙක්. අර එතකොට ඩයිනමික් කොයින්සිඩන්ස් එකක් වගේ වෙලා රෙක් එකෙන් සම්පූර්ණයෙන්ම ලොකු සපෝට් එකක් දුන්නා හැම ඉවෙන්ට් එකකටම. ඉවෙන්ට් ඕගනයිසින්ග්ද ඊට පස්සේ ඉතින් ඒ වගේ අවුරුදු පුරාම ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට පල්ස් කියලා තියෙනවා, එක කල්චරල් ඉවෙන්ට්ස් තියෙනවා, එක ස්පෝර්ට්ස් ඉවෙන්ට් තියෙනවා කියලා ඉවර කරන්න බැරි. ඒ කියන්නේ එක්සැම්පල් එකකට මම මතක නැහැ අවුරුද්දට ඉවෙන්ට්ස් 50-60ක්වත් අඩුම තරම එච්චරම තියෙනවා ඇත්තටම කිව්වොත්. ඉතින් සහ ඉවෙන්ට්ස් වලට ඉන්න එකනොත් කර ගොඩක් අර ස්ට්‍රෙස් එක සහ අර ලංකාව මිස් වෙන ගතිය අනිවාර්යයෙන්ම ඒක නිකන් අර එතන ඉන්න ශ්‍රී ලංකන් ෆැමිලි එකක් වගේ. හැබැයි මෙතන අවුරුදු උත්සව වෙසක් ඔක්කොම අවුරුදු උත්සව වෙසක් එකක්ම තියෙනවා. ඒ හැම එකටම වගේ මේලාද කියනවා රෙක් කැම්පස් එකෙන් ලොකු සපෝට් එකක් දෙනවා ඉවෙන්ට් වලට. ඊවන් අර ෆස්ට් ඉයර් එකේදී කතා කරලා ෆස්ට් ඉයර් එකේදී සපෝට් එක දීලා අතාරන විදියක් නෙමෙයි. අවසානයේ අපේ ග්‍රැජුවේෂන් එකට පවා ඩොක්ටර් ලසන්ත ආවා. ඒ වගේ ලොකු සපෝට් එකක් අපිට තියෙනවා. ඔව් ඒ වගේම මම මතක් කරන්න කැමති අපි ළඟදී තමයි ගොමෙල් ශ්‍රී ලංකන් කල්චරල් සෙන්ටර් එකක් ඕපන් කරන්නේ. ළඟදී ඕපන් කරා. මට කැම්පස් අහන්න ලැබුණා. ඒ කැම්පස් එකෙන් ස්පොන්සර් කරේ. ඉතින් අපේ කල්චරල් ඇක්ටිවිටීස් ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් විශේෂයෙන්ම ගොමෙල් වල ඉන්න අයට කල්චරල් සෙන්ටර් එක හරහා සහ ගොඩාක් ඇක්ටිවිටීස් අපි ඕගනයිස් කරනවා. එතකොට ඒ ඇක්ටිවිටීස් වලටත් සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ඉන්න ස්ටුඩන්ට්ස් වලට සහ අපේ ස්ටුඩන්ට්ස් වලටත් නෙමෙයි අතන. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ ඒ අවුරුදු 6 අර හරදරයක් කියලා දෙන්නට ඒ කාලේ මිස් වෙන තැනට වත් වුණා. ආවෙන් පස්සේ ඒ ඔක්කොම ඉවෙන්ට්ස් ඒ හැම දෙයක් එක්ක. එතකොට ડોක්ටර් අපි කතා කරොත් ග්‍රොත්නෝ ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ පරිපාලන කියන්නේ විශ්වවිද්‍යාලයේ පරිපාලනය සහ රෙක් කැම්පස් එක අතර තියෙන සම්බන්ධය විශේෂයෙන්ම COVID-19 ආව කියන්නේ COVID වසංගතය ආවා ඊට පස්සේ අපේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් ගියා. ඒතකොට මේ වගේ ප්‍රශ්න වලදී කොහොමද මුහුණ දුන්නේ? ඇතරම කිව්වොත් මම ඔය කොවිඩ් ප්‍රොසෙස් එකත් එක්ක ඒ කාලෙදි හිටියා බැච් රිප්‍රසන්ටේටිව් කෙනෙක් විදිහට. එහෙනම් මට එක්ස්පීරියන්ස් එක තියෙනවා ඒක කොච්චර කම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක්ද කියලා. මට හිතාගන්න බෑ අපිට රෙක් කැම්පස් එකෙන් සපෝට් එකක් තිබ්බේ නැත්නම් කොයි විදිහට අපි ඒකට ෆේස් කරාද කියන රෙක් කැම්පස් එකෙන් අපිට ඒ කොවිඩ් කාලෙදී අවශ්‍ය වෙන බඩු ගෙනල්ලා ළමයින්ගෙන් කලෙක්ට් කරලා ඒක ලොකු ප්‍රොසෙස් එකක් එක්ස්ප්ලেইন කරනවා නම් ඒ හැම දෙයක්ම ඒ කියන්නේ සාමාන්‍ය ළමයෙක් ගත්තොත් එයාට ජස්ට් ඕන දේවල් ටික සිලෙක්ට් කරන්න සහ ඒකේ අදාළ දේවල් ටික මැනේජ් කරන්න විතරයි තිබ්බේ. ඊටු ඔක්කොම ප්‍රොසෙස් එක රෙක් කැම්පස් එකෙන් කළා ලොකු සපෝට් එකක් දුන්නා. අතරම කිව්වොත් එහෙම මේ මම දන්නේ අනිත් යුනිවර්සිටිස් කොහොම මේ වගේ දෙයක් හැන්ඩල් කරාද කියන එක. ලකීලි රෙක් කැම්පස් එක හම්බෙච්ච කට්ටිය ලොකු වාසනාවක් කරලා තිනවා. ඊවන් ඒ වෙලාවේදී අත්‍තරම කිව්වොත් රෙක් කැම්පස් එකේ කිසිම විදිහකට බැලුවේ නෑ ඔය ආවේ රෙක් කැම්පස් එකෙන් එහෙම නැත්නම් වෙන මොකෙන්ද කියලා. මතක විදිහට ටිකට්ස් දාලා කට්ටිය හිටගෙන ආවා. ඒ ටිකට් දාන මුලින්ම ටිකට් දාන කලින් කාලේ තිබ්බා අපි හොස්ටල් එක හිරලා තිබ්බා. ඒ හොස්ටල් එක හිරලා තිබ්බ කාලෙදී අපිට තිබ්බාට නිශක අර කෑම බීම ලොරි පිටින් ගෙන්නවලා ඒ වගේන් බඩු අර ගාන්ට ආරක්ෂක ක්‍රමවාද වේද අනුව බෙදලා දීලා මොම ලොකු ප්‍රොසෙස් එකක් තිබුණා. ඊට පස්සේ ඊට අමතරව අර ළමයින්ට කොරන්ටයින් වෙලා ලංකාවට යන්න chance එක ආපුවාම ඊට ඔය ෆ්ලයිට් වැඩ කරන්න නැති ප්‍රශ්න තිබ්බා. ඒවත් එක්ක ඒකට අදාළව රෂියන් එම්බසි එකත් එක්ක එකතු වෙලා ෆ්ලයිට් ගෙන්නන වැඩ ඔය හැම දෙයක් ගැනම රෙක් එකෙන් ලොකු සපෝට් එකක් දුන්නා ළමයින්ට ලොකු උදව්වක් වෙන විදියට. අනිත් හැම ඒජන්සි එකක්ම පසුබහිත් තනි කරන්න නැතුව. අනිවාර්යයෙන්. එතකොට ඊට අමතරව අපි කතා කරොත් එහෙම දැන් ඩොක්ටර්
කියන්නේ අපේ ඇත්තම ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා බෙලරුස් වල ඉන්නවා අපේ කැම්පස් ඔෆිෂියල්ස්ලා හේ ඉන්නවා ඊට අමතරව දැන් ඇත්තම දෙමව්පියෝ ඉන්නේ ලංකාවේනේ ලංකාවේ ඉතින් මුළු ලංකාව පුරාම ඉන්න කියන්නේ ලංකාව වටෙන්ම එන ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනේ එතකොට ඒ පේරන්ට්ස් ලාව කොහොමද හැන්ඩල් කරන්නේ රෙක් කැම්පස් එකෙන් සහ එහෙම වෙනම පේරන්ට්ස් ඇසෝසියේෂන් එකක් තියනවද නැත්නම් ඇත්තරම කිව්වොත් රෙක් කැම්පස් එකේ එන්න දෙම රැකමසේ ළමයි ගානවගේම තම දෙමපියොත් ලොකු ප්‍රමාණයක නයි හැමල හිතන්නකෝ තමන් එක්කම හිටපු ළමයා වෙන්නට කවුරුදු ගානකින්නවා කියන්නේ ළමයින් ඒ පේරන්ට්ස්ලටත් තියෙන ලොකුම බයක් හැබැයි ඒ බය නැති කරන්න මම දැක්කා රෙක් කැම්පස් එකෙන් ලොකු සපෝට් එකක් දෙනවා එකන පේරන්ට්ස්ලට ලොකු විශ්වාසයක් තියෙනවා මොකද පේරන්ට්ස් ඇසෝසියේෂන් එකක් වෙනම තියෙනවා රෙක් කැම්පස් එකට සම්බන්ධව ඊට පස්සේ අර ළමයින්ට ප්‍රශ්න හපුවාම ඒ දේවල් වලට රෙක් කැම්පස් එක පේරන්ට්ස්ලත් එක්ක එකතු වෙලා ඒවට විසඳුම් හොයන්න ගන්නවා ඊට අමතරව සමහර කාලවල තිබ්බ සමහර ළමයින්ගේ දෙමව්පියෝ නැතිලා ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා ඒ දේවල් එක්ක ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක සමහර ළමයි හිටියා ඒ ළමයින්ට යුනිවර්සිටි ෆී එක පේ කරන්න බැරුව ආපහු යුනිවර්සිටි එකෙන් අයින් වෙන තැනට පත් වෙන්න ආපු ඒ ළමයින්ව බේරගන්න මේ පේරන්ට්ස් ඇසෝසියේෂන් සමහරලාට මුදල් එකතු කරලා එතනිනුත් හිතන්න ලොකු ප්‍රමාණයක් රෙක් කැම්පස් එකෙන් දායකත්වය දීලා ඒ ළමයින්ට කොහොම හරි මම දන්න ළමයි ඉන්නවා මේ වෙදි දැන් හරියටම දැන් මේ දවස් කිහිපෙකින් ග්‍රැජුවේට් වෙන්න ඉන්න මට හරි සතුටුයි කියන්න ඒ ළමයි මීට අවුරුදු 2කට විතර කලින් තමන්ගේ වෛද්‍ය අධ්‍යාපනය ඇන හිටින්න ගිහලා මේ පේරන්ට්ස් ඇසෝසියේෂන් එක රෙක් කැම්පස් එකේ එකතුවෙන් දාපු දේවල් වලින් එකතුවෙන් දාපු ඒකතුවෙන් දාපු මූල්‍ය අරබුදල් වලින් ඒ වෙලාවේදී යුනිවර්සිටි එක රැඳිලා දැන් අදහෙට අනිතට වෛද්‍යවරු වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් පේරන්ට්ස් ඇසෝසියේෂන් එක රෙක් කැම්පස් එක මේ කම්බිනේෂන් එක ලොකු සපෝට් එකක් දෙනවා ළමයින්ට සහ අර පොඩි ළමයි සංඛ්‍යාවක් ඉන්න යුනිවර්සිටි එකක් වගේ නෙමෙයි මේකේ ගොඩක් ළමයි ඉන්න හින්දා ඕනෙම පේරන්ට් කෙනෙක්ට බය නැතුව රෙක් කැම්පස් එක through එවන්න පුළුවන් ළමයාව මොකද එතන තියෙනවා අර වෙන බිල්ඩ් සපෝට් සිස්ටම් එකක්. ඒකෙන් ලොකු සපෝට් එකක් එනවා. ඔව් ඇත්තට මෙහෙම බැලුවම අර ගොඩක් ඒක පේරන්ට්ස්ලට කියන්නේ දෙමව්පියන්ටයි ළමයින්ටයි ලොකු හයියක් වෙනවා මේ වගේ අවස්ථාවල් වල. මොකද අර තනි වෙන්නේ කියන්නේ ඇත්තටම දන්නවනේ දැන් ඩොක්ටර් උනත් දන්න ඩොක්ටර්ගේ අත්දැකීම් වලින් ඩොක්ටර් දන්නවා ඇති. තනි වෙන්නේ නැහැ කිසිම වෙලාවක. අර අවුරුදු 6ම ඉන්න නිසා අවුරුදු 6 පුරාවටම ඉන්න නිසා දැන් මේ ඉන්න කාලේ කියන්නේ අවුරුදු 6 අපි හිතමු අවුරුදු 6ක් කියලා මේ ස්ටඩි පීරියඩ් එක. එතකොට මේ ඉන්න කාලෙදී ඩොක්ටර්ලා ගොඩාක් අත්දැකීම් ගත්තා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ ඒ අතරේ ඊට පස්සේ දැන් අන්තිමටම ග්‍රැජුවේෂන් එක තියෙනවා. එතකොට ඒකෙදී ලැබුණ අත්දැකීම් කොහොමද සහ රෙක් කැම්පස් එක ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ග්‍රැජුවේෂන් එක ගත්තොත් ඒ වෙද්දී ෆොරේන් ස්ටුඩන්ට්ස්ලට ඒ වෙනකන් තිබ්බ ග්‍රැජුවේෂන් හැම එකටම වඩා ලොකුම ග්‍රැජුවේෂන් එක අපිට ගන්න වුණා. මොකද කිව්වොත් අපේ බැච් එක ලොකුයි. එතකට ඒ දේවලුත් එක්ක රෙක් කැම්පස් එකෙන් ලොකු සපෝට් එකක් හම්බුණා යුනිවර්සිටි එකටත් ග්‍රැජුවේෂන් එකේ වැඩවලටත් ඊට අමතරව විශේෂම කිව්වොත් රෙක් කැම්පස් එකේ අපේ ඩොක්ටර් ලසන්ත පවා අපේ යුනිවර්සිටි ග්‍රැජුවේෂන් එකට ආවා. ජස්ට් ග්‍රැජුවේෂන් එකට විතර නෙමෙයි අපේ මේ අවුරුදු 6 ගත්තොත් අපේ කොවිඩ් කාල සීමාව අරනකොට ඒ වෙද්දී අනිවාර්යයෙන්ම ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් තිබ්බනේ. ඒ අරනකොට අනිත් හැම කාලෙකම වගේ අපි නිතරම දැක්ක මුණක් තමයි මම ඩොක්ටර් ලසන්ත ඕස්ට්‍රේලියාවේ වැඩ කරනවා. ඒත් එක්ක ගොඩක් වැඩ කටයුතුත් එක්ක. ඒ වුණාට එතුමා අමතක කරේ නැහැ අපේ යුනිවර්සිටි විසිට් කරලා අපේ ළමයින්ගේ මොන හරි ප්‍රශ්න තියෙනවද ඒ දේවල් බලලා එහෙම කරන්න පවා අමතක කරේ නැහැ. ඉතින් අපේ ග්‍රැජුවේෂන් එකට පවා ඩොක්ටර් ලසන්ත ආවා. ඩොක්ටර් ලසන්ත රක් නෙමෙයි මිස්ටර් ආසික රෙක් කැම්පස් එකේ ස්ටාෆ් එක එක ඉවෙන්ට් වලට එක කාලවලදී යුනිවර්සිටි එකට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා ඒකේ අපිත් එක්ක එකතු වෙලා ළමයින්ගේ වැඩ කටයුතු වලට ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් අත්‍තරම කිව්වොත් අර ලංකාවෙන් වෙන තැනක තිබ්බ දෙයක් වගේ දැනුන්නේ නැහැ සහ ග්‍රැජුවේෂන් එක අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඊවන් ඒ වෙද්දී රෂියන් එම්බසි එකෙන් පවා රෂියන් එම්බසිට පවා අපේ ග්‍රැජුවේෂන් එකට ගෙන ගන්න පුළුවන් වුණා සහ ඒ ඉවෙන්ට් එකම අතිසාර්ථක ඉවෙන්ට් එකක් වුණා. අතරම රෙක් කැම්පස් එකේ සපෝට් එකත් එක්කම. ඔව් ඩොක්ටර් කිව්වා වගේ මොකද රෙක් කැම්පස් එක ඇත්තටම අර ඇනුවලි විසිට් කරනවා අපේ ඇත්තටම රෙක් කැම්පස් ඔෆිෂියල්ස්ලා විශේෂයෙන්ම ඩොක්ටර් ලසන්ත අමරකෝන් ඒ වගේ
වගේම CEO මිස්ටර් මధుරංග වාසලගෙදර සහ අනිවාර්යයෙන්ම මිස්ටර් රසික අමරකෝන් ඒගොල්ලෝ තිස්සේම අර පේරන්ට්ස්ලත් එක්ක ඒ කනෙක්ෂන් එක තියාගන්න ඔය අවුරුදු 6 පුරාවටම මොකද එතකොට අර ඇත්තටම තියෙන එතන බොන්ඩ් එකක් තියෙන පේරන්ට්ස්ලා සහ ස්ටුඩන්ට්ස්ලා අතර. ඉතින් ලොකු ඇත්තටම ලොකු ෆැමිලි එකක් වගේ එක අතකට ගත්තාම ඉතින් ගොඩාක් එක්ස්පීරියන්ස් හම්බ වෙනවා අපේ ස්ටුඩන්ට්ස්ලාට ඒගොල්ලෝගේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒවා කතා කරගන්න. ගොඩාක් ඇත්තටම සපෝට් එක කියන්නේ අපි කැම්පස් එක විදියට අපි ගොඩාක් ඒගොල්ලෝව ෆලෝ අප් කරනවා ස්ටුඩන්ට්ස්ලාත් එක්ක අපි එකට ඉන්නවා ඒ අවුරුදු 6 පුරාවටම. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනේ ග්‍රොතොන් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලා එතකොට ඒගොල්ලෝ ERPM එක්සෑම් එක සමත් වෙන ඉතාම ඉහළින් සමත් වෙන පිරිස කියන්නේ පිරිස සංඛ්‍යාව ස්ටුඩන්ට්ස්ලා සංඛ්‍යාවක් ඉන්නවා. සහ ඊට අමතරව අපි හිතමු AMC වගේ මෙඩිකල් ලයිසන්ස් එක්සෑම්ස් සමත් වෙන රේට් එක කියන්නේ ප්‍රමාණය වැඩි. එතකොට ඒ එක්සෑම්ස් සහ රේ කැම්පස් එකේදී ඒ එක්සෑම්ස් වලදී හම්බ වෙන සහයෝගය කොහොමද? ඇතරම මම පලවෙනි ප්‍රශ්නදී කතා කරද කිව්වාගේම රැකැම්පස් එකෙන් ERPM ශිෂ්‍යන්ගේ වැඩිම සංඛ්‍යාවක් රැකැම්පස් එකෙන් අපේ ළමයි කණ්ඩායමක්. ඉතින් රැකැම්පස් එක throughout මේ හැම ඒකේදීම වගේ අපෙන් අහන උපේන්ද්‍ර මොනවා හරි ළමයින්ට මේ වෙද්දී මොන හරි අමාරු ටොපික්ස් තියෙනවද? එහෙම තියෙනවා නම් අපිට පුළුවන් මෙහෙම අපේ එක තියෙනවා රැකැම්පස්ගේ එට්කයායගෙන් අපිට නොමිලේ සම්මන්ත්‍රණ පවත්තලා තියෙනවා. අර හිතනක ඔන්න ළමයින්ට මොන හරි මේ සබ්ජෙක්ට් එක එක්සෑම් එක තියෙනවා ඊළඟ සතියක මේ ටොපික් එක අමාරුයි ළමයින්ට. රැකැම්පස් ඩොක්ලසන්ත කතා කරනවා ඩොක්ලසන්ත කතා කරලා කියනවා මෙන්න මේක ගැන අපි එහෙමනොත් එහෙම කරමු ඒක ළමයින්ට එකෙන් උදව්වක් වෙන කියන එක. අන්න ඒ වගේ කෝණකින් හිතලා කරපු ලොකු සපෝට් එකක් තිබ්බා රැකැම්පස් එකෙන් අපේ ළමයින්ට. ඊට අමතරව ඒ විතරක් නෙමෙයි දැන් අපේ ළමයි බහුතරයක් දෙනා ලංකාවට වෙලා ERPM කරු කට්ටිය ඉන්නවා. ERPM කරලා ලංකාවේ මෙඩිකල් ෆීල්ඩ් එකට ඇතුළත් වෙච්ච. එතකොට ERPM වලට අදාළව වෙනමම අපි තව ක්ලාසස් යනවා. ඒ වගේ දේවල් තියෙනවා. ගොඩක් ළමයි මේ දේවල් ගැන දැනගන්නේ ලංකාවට ආවයිනුත් පස්සේ සමහර කට්ටියගේ ගොඩක් ප්‍රෙපරේෂන් නැහැ හරියට. හැබැයි රෙක් කැම්පස් එකෙන් මට හරියටම අපි අපේ වයිට් කෝට් සෙරමනි එක ගැන අපි තාම මෙඩිකල් යුනිවර්සිටි එකේ ස්ටඩි කරන පටන් අරගෙන නැතිකොට ERPM එක සම්බන්ධව තියෙන අර ප්‍රසිද්ධ ආචාර්යවරු කට්ටියක් ගෙනලා එයාලගෙන් කොහොමද මේ එක්සෑම් එක වෙන්නේ ඒ දේවල් නම් මනම් දේවල් ගැන පැහැදිලි කරලා ඒ විතරක් නෙමෙයි සමහර කාලවල වලදී ඒ සර්ලව අපේ යුනිවර්සිටි එකට ගෙනල්ලා යුනිවර්සිටි එකේ සාමාන්‍ය ලෙක්චර්ස් වගේම ලෙක්චර් හෝල්ස් බුක් කරලා අපිට ඒ සම්බන්ධව දේවල් කියලා දුන්නා. අතන කිව්වොත් throughout මේ අවුරුදු 6 පුරාවටම සහ ERPM ඉවරලා even තවමත් ඔය සමහර ප්‍රශ්න තියෙන දේවල් ගැන රැකැම්පසයෙන් අපෙන් අහනවා මොනවද දෙන්න පුළුවන් සපෝට් එක මොන වගේ දෙයක්ද මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් ඒ වගේ කියලා අහලා අර මම කියන්නේ අර අපි රැකගත එක රෙජිස්ටර් වෙන මොහොතේ ඉඳන් අද දැන් මම ගත්තොත් මම ෆස්ට් ඉයර් එකේ නෙමෙයි සෙකන්ඩ් ඉයර් එකේ නෙමෙයි ග්‍රැජුවේට් වෙලා ඔල්රෙඩි දැන් ERPM පාස් එකත් ෆස්ට් ටයිම් පාස් වෙලා ඊට පස්සේ දැන් මම ඉන්ටර්න් එකට ලෑස්තිනේ. even මට තාම කියන්න පුළුවන් රැකැම්පස් එක තාමත් සපෝටිව් කියන එක. මට විතරක් නෙමෙයි ඕනෙම අපේ ළමයෙක් ඇහුවොත් ඒ සපෝට් එක එහෙම දෙන්න. ඔව් අර දැන් ડોක්ටර් කිව්වා වගේ ડોක්ටර්ගේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම ડોක්ටර්ගේ අත්දැකීම තමයි ડોක්ටර් අපිත් එක්ක බෙදාගන්න තියෙන. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ කියන්නේ අපි ඇත්තටම රෙකැම්පස් එක විදිහට අපි බලන්නේ ගොඩක්ම ස්ටුඩන්ට්ගේ පැත්තෙන්. ඇත්තටම ස්ටුඩන්ට් ඇප්ලයි කරාට පස්සේ ඊට පස්සේ යුනිවර්සිටි එකට යනවා. එතකොට එහෙදිත් අපේ ඉන්නවා වෙනම කණ්ඩායමක්. එතකොට ඒ කණ්ඩායම තමයි ස්ටුඩන්ට් වේ අවුරුදු 6ම එයාගේ දේවල් බලන්නේ. ඊට අමතරව අපේ රෙකැම්පස් ඔෆිෂියල්ස්ලා විසිට් කරනවා මේ හැම යුනිවර්සිටි එකකටම. ඊටත් අමතරව ග්‍රැජුවේෂන් එකේදී සහ ග්‍රැජුවේට් වුණාට පස්සේ ලංකාවට වෙලා ERPM වගේ එක්සෑම් කියන්නේ මෙඩිකල් ලයිසන්ස් එක්සෑම් වලට ප්‍රෙපරේෂන්ස් කරන ඒවා ඉඳන් ඒ හැම සපෝට් එකක්ම ඔයගොල්ලන්ට ලබා ගන්න. ඒ වගේම ටනිෂා මට කියන්නම තිබුණා ERPM විතරක් නෙමෙයි මට මතක අපි AMC එකට ලෑස්ති වෙනවා නම් AMC එකට වෙනම පාත් එකක් තියෙනවා. ඒකට අදාළව ක්ලාසස් කරනවා. ඒ වගේ කියනවා නම් කියන්න ගොඩාක් දේවල් තියෙනවා. මම හිතන්නේ පැය ගානකට වීඩියෝ එක මේක අදින එක ගැලපෙනවයි කියන එක ඉන්න සරලව සාරාංශයක් ගත්තොත් ආය වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් ලොකු සපෝට් එකක් කැම්පස් එකෙන් ඕනෙම ළමයෙක් ලබා දෙනවා කියලා මම දැකලා තියෙනවා. අනිවාර්යෙන්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන රෙක් කැම්පස් එක ඔයගොල්ලන්ට මේ අපි දැන් පේන නම්බර් එකට ඔයගොල්ලන්ට කන්ටැක්ට් කරන්න පුළුවන් රෙක් කැම්පස් එක. ඊට අමතරව කැම්පස් එක විසිට් කරන්න පුළුවන්. අපි නුගේගොඩ ඉන්නේ. ඉතින් ඕනම වෙලාවක අපේ කැම්පස් එක විසිට් කරන්න පුළුවන්. අපේ හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. ඔයගොල්ලන්ට ඕනම දෙයක් කතා කරගන්න පුළුවන්. ඕනම වෙලාවක සහ දෙමව්පියන්ට. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම වෛද්‍යවරයෙක් වෙන්න බලාගෙන ඉන්නවා නම් එක් වෙන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ රෙක් කැම්පස් එකට ඇවිල්ලා ඔයගොල්ලෝ බලන්න බලලා ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්න
නිසා දැන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා යුනිවර්සිටීස් ගැන මොන වගේද අපේ ප්‍රොසෙස් එක අපි ඇත්තටම ස්ටුඩන්ට්ස්ලව ගයිඩ් කරන්නේ කොහොමද අපි ස්ටුඩන්ට්ස්ලව ගයිඩ් කරන්නේ කොහොමද මේ වගේ ඇත්තටම අපි කියනවට වඩා අපෙන් ග්‍රැජුවේට්ලා අපේ දැන් ඩොක්ටර් කෙනෙක් වෙලා අපේ ඩොක්ටර් කෙනෙක්ගෙන් තමයි ඔයගොල්ලෝ අදහස් හුවමාරු කරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් හොඳම තැන මොකක්ද කියලා සහ මීටත් අමතරව අපි තවත් විස්තර කතා කරන තව සීරීස් එකක් එන්න තියෙනවා පොඩ්කාස්ට් සීරීස් එකක් ඩොක්ටර්ත් එක්කම තමයි අපි මේ සීරීස් එකත් කරන්නේ. ඉතින් ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් මේ සීරීස් එක හරහාත්. ඉතින් ඔයගොල්ලෝ හැම දිනකටම සුබ ප්‍රාර්ථනා කරනවා සහ සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. Rec Campus. We make your dream a reality.